ඔයාලා පැලයක් හිටවන්න භාජනයක් තෝරගත්තට පස්සේ මේ වගේ හොඳ අස්වැන්නක් ගන්න නම් ඒ පැලේ හරියට හිටවන්න පුළුවන් බඳුන් මිශ්‍රණයක් හදාගන්න ඕන. මේ විදිහට පස් විතරක් දාලා අපි පැලයක් හිටෙව්වොත් ඒ පස් හරහා වතුර බහින්නේ නැතුව මුල් වේලෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මුල් කුණු වෙන්නත් පුළුවන්. ඒකේ රහස තමයි පස්, කොහුබත්, කොම්පෝස්ට්, වැලි වගේ සයිවර මාධ්‍යයක මිශ්‍රණයක් හදාගන්න එක. ඉතින් මේ මාධ්‍ය හදාගන්න කොහුබත් 140ක්, කොම්පෝස්ට් 130ක්, සාමාන්‍ය පස් 120ක්, වැලි වගේ සයිවර මාධ්‍ය 110ක් ගන්න ඕන. මතක් කරලා ඔයාලා මේකට කොහොබත් ගද්දි ඒ වගේ තියෙන ලවණ දූවිලි අයින් වෙන්න හොදලා පැය 24ක් වගේ වතුර බේරෙන්න තියලා යූස් කරන්න. දැන් ඉතින් මේ ටික හොඳට කවලම් කරලා ඔයාලට පුළුවන් හොඳ සාරවත් බඳුන් මිශ්‍රණයක් හදාගන්න. හැබැයි ඔයාලගේ අවශ්‍යතාවය අනුව මේ බඳුන් මිශ්‍රණය අපිට පුළුවන් වෙනස් කරන්න. ඔයාලට ඕන නම් ඔයාලා මේ හදාගත්තු මාධ්‍ය පොඩ්ඩක් සැහැල්ලු කරන්න, මේකේ වතුර එකතු වෙන එක අඩු කරන්න, ඒ වගේම පැලවලට ඕන සිලිකා පොඩ්ඩක් ලබා දෙන්න මේකට 10 එකතු කරන්න. ඔයාලට ඕන නම් මුල් වලට වැඩිපුර ඔක්සිජන් ලබා දෙන්න, ඒ වගේම මේ මාධ්‍යයේ තද ගතිය අඩු කරන්න එහෙනම් මේකට අඟුරු එකතු කරන්න. ඔයාලට ඕන නම් පැලවලට වැඩිපුර පොටෑසියම් එකතු කරලා හුබත් වලින් එන ආම්ලිකතාවය අඩු කරලා pH එකේ බැලන්ස් කරන්න මේකට අලු ටිකක් එකතු කරන්න. ඔයාලට ඕන නම් ඔයාගේ පැලවලට වැඩිපුර මැග්නීසියම් ටිකක් ලබා දෙන්න මේකට එප්සම් සෝල් ටිකක් එකතු කරන්න. දැන් ඔයාට පුළුවන් ඔයා හදාගත්තු මේ මිශ්‍රණය ඔයා තෝරගත්තු පෝච්චියට දාලා ඔයාට කැමති පැලයක් හිටවන්න. තේනව නේද වෙනස? මුල් හොඳට හැදෙනවා වගේම හොඳට වතුරත් බහිනවා. හොඳ මූල පද්ධතියක් තියෙනවා කියන්නේ පැලයක හොඳ අස්වැන්නක් ලබා දෙනවා. මේ වගේ දේවල් තව දැනගන්න ඕනේ නම් මාව ෆලෝ කරන්න. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න.